මුළු මහ ජීවිතේම හති අරින්නවත් වෙලාවක් නැතුව අපි ජීවත් වෙන්න යමක් උපේන අය. ආසයි භෞතික දේවල් හුඟක් එකතු කරගන්න. නමුත් පින්නතුනි ඔබ අවබෝධ කරගන්න ඕන දහම තමයි දුකසේ උපයා අතට ගත්ත හැම දේම යම් දවසක දාලා යන්න වෙනවා. අරගෙන ගිය කිසි කෙනෙක් නැහැ. එතකොට අතට ගත්තු දේ දාලා යනවා. මේ සද්ධර්මයේ තුලින් හිතට ගන්න දේ විතරයි අරගෙන යන්නේ. භවයේ පුරාම ගෙනියන්නේ හිතට ගත්ත හොඳ දේ විතරයි. එහෙම දෙයක්වත් එකතු කරගන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් ධර්මය අහන එකමයි පින්නතුනි සැනසෙල්ල පිණිස හේතු වෙන්නේ. සද්ධර්මයේ ශ්‍රවණානුත්තරියයි. ඇසිය යුතු දේ අතර උත්තරීතරම දේ ධර්මයයි. ඒ නිසා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට දේශනා කළා දුර්ලභංච භික්කවේ සද්ධම්ම ශ්‍රවණං. කල්ප කෝටි ගණන් භවයේ ගත වුණත් පින්වත් මහණෙනි ලෝතුරා බුදු කෙනෙක් ලොවට වදාළ බුද්ධ වචනය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒක පරම දුර්ලභයි කියලා.